කවදාවත් කාගේවත් අතකොල්ලුවක් වෙන්න එපා. කාටවත් අහු වෙන්න එපා. කාටවත් රැවටෙන්න එපා. කිසි කෙනෙක් ඉස්සරහ ලැජ්ජාවටපත් වෙන්න එපා. කාගේවත් ඉස්සරහ ජෝක් එකක් වෙන්න එපා. කාගේවත් ඉස්සරහ හැල්ලු වෙන්න එපා. කාටවත් මාත්‍රිකා කතන්දර හදන්න ඉඩ තියන්න එපා. කිසි කෙනෙක් කැමති නෑ සත්පුරුෂ දරුවනේ අපිට හරියනවට. හැම කෙනෙක්ම කැමති අපිට වරදිනවට. ලෝකයක් බලාගෙන ඉන්නේ ඕක කුඩුකාරයා ගංජාකාරයා බේබද්ද කියලා ලේබල් ගහන්න. කිසි කෙනෙක් නෑ අපි හොදන්න. කිසි කෙනෙක් නෑ අපි බේරන්න. අපේ අම්මා තාත්තා බලාගෙන ඉන්නවා අපි සත්පුරුෂයෙක් වෙලා. අපි යහපත් ගති පැවතුම් ඇත්තෙක් වෙලා. අපි මොන දේ කෙරුවත් අපේ අම්මට තාත්තට අපි හරි. අපි මොන දේ කෙරුවත් අපේ අම්මා තාත්තා කවදාවත් අපි ඒ දේ කරා කියලා කියන්නේ නෑ. අකමැත්තෙන් උනත් දෙමව්පියෝ කියනවා නෑ දරුවෝ වැරදි නෑ දරුවෝ හරි. ලෝකයක් කියනවා අපේ හරි දේවල් වලට වැරදි කියලා. අපි හරි නෑ අපි වැරදි. නිරන්තරයෙන් අම්මගේ තාත්තගේ වචනට සාධාරණයක් කරන්න. දෙමව්පියෝ හොඳට නඩත්තු කරන්න. අයියා අක්කා නංගි මල්ලි සහෝදරයා සහෝදරිය හොඳට නඩත්තු කරන්න. කවදාවත් අම්මට තාත්තට තාතෝ කියලාවත් කතා කරන්න එපා. හන්දි බෝක්කු කැටකඩ පිල් ගානේ. කල්ලි ගහිලා එක්ක අහුවලා එක සමාගම් වලට එක්ක අහුවලා ජීවිතේ අනාථ කරගන්න එපා. නැති කරගන්න එපා. හොඳ පෞරුෂයකින් හොඳ අභිමානයකින් හෙබි දරුවෙක් වෙන්න. සම්බුද්ධ ශාසනයට වැඩදායි දරුවෙක් වෙන්න. ගෙදරට පවුලට වැඩදායි දරුවෙක් වෙන්න. අපට කතන්දර හදපු පද හදපු අපේ දියුණුවට බාධා හෙළපු අපි වැටෙනකම් බලන් හිටපු සියලු දෙනාටම පේන්න නෙමෙයි Tamanට දැනෙන්න පුළුවන් විදිහට දියුණු වෙන්න. කාටවත් පාඩම් උගන්වන්න අපි නැගිටලා වැඩක් නැහැ. කාටවත් පාඩම් උගන්වන්න අපි දියුණු වෙලා වැඩක් නැහැ. කාටවත් පේන්න අපි දියුණු වෙලා තේරුමක් නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ. මට පුළුවන් කියලා හිතෙන මට්ටමට දියුණු වෙන්න.